කොහොමද යාළුවනේ අද මම ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එක වෙන රවියා YouTube channel එකට. ඉතින් ඔයගොල්ලන්ට මතක ඇති මම මිනුවන්ගල ප්‍රධාන බස් නැවතුම් වලට සහ දිවුලපිටිය ප්‍රධාන බස් නැවතුම් වලට KG දෙකක් ලබා දුන්නා. ඉතින් මම හදන්නේ අද මැල්ලෝ ගෙදර ඉස්කෝලේටයි සීල විමල ඉස්කෝලේටයි KG ලබා දෙන්න. මේ ඉස්කෝලේ විදුහල්පතිතුමා ඇතුළු අපේ ඉස්කෝලේ ඥානෝදය මධ්‍ය මහාවිද්‍යාලයේ විදුහල්පතිතුමාගෙනුත් මහා සංඝරත්නයනොත් මෙතන සිටින ගුරු බෞද්ධ සියලු දෙනාගෙනුත් ඒ වගේම ආදරණීය නංගිලා මල්ලිලා අයියලා අක්කලාගේ ඔයාලගෙනුත් අවසරයි. MS ආයතනයේ මේ පවත්වන මේ ව්‍යාපෘතියට සමගාමීව මේ අවුරුද්දේ මාව තමයි තේරිලා ඉන්නේ. ඉතින් මේ ව්‍යාපෘතියේ මාතෘකා කිහිපයක් තියෙනවා. ඒ මාතෘකා අතුරෙන් මම තෝරගත්තේ කසල කළමනාකරණය කියන මාතෘකාව. ඉතින් මම මේ මාතෘකාව යටතේ වැඩසටහන් කිහිපයක්ම පැවැත්වුවා. ඉතින් අද මම ඕගොල්ලෝගේ ඉස්කෝලේට මේ ප්ලාස්ටික් බෝතල් රඳවනයක්. එහෙම නැත්නම් මේකට කියන්නේ කේජ් එකක් කියලා. අද මම ඒක ඕගොල්ලෝගේ ඉස්කෝලේට දෙනවා. ඕගොල්ලෝගේ ගෙවල් වල තියෙන ඒ වගේම ඕගොල්ලෝ පාසලට වතුර බොන්න ගේන ඒ බෝතල් මේකට දාන්න පුළුවන් පෙට් වන් වර්ගයේ බෝතල් විතරයි. ඉතින් මේකට වෙන පොලිතීන් ඒ වගේ මොනවද දාන්න එපා. මොකද එහෙම වුණොත් ඒවා ඒ ප්‍රතිචක්‍රීකරණ ආයතන බාරගන්නේ නැහැ. ඉතින් මම ඕගොල්ලන්ට විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි ප්ලාස්ටික් බෝතල් වලින් ඕගොල්ලෝ වතුර බොනවා. මේ වතුර බොන එක ප්ලාස්ටික් බෝතල් වලින් කවදාවත් කරන්න එපා. මොකද ප්ලාස්ටික් බෝතල් ඒ හදන කම්පැනි වලින්ම තමයි කියන්නේ ප්ලාස්ටික් බෝතල් පාවිච්චි කරන්න පුළුවන් එකපාරක් විතරයි කියලා. ඕගොල්ලෝ දන්නේ නැති මේ මෑතකට කලින් මුහුදේ පෙරලිච්ච එක්ස්ප්‍රස් නෞකාව. ඒකේ තිබුණේ ප්ලාස්ටික් ඇට වර්ගයක්. ඒවෙන් තමයි මේ මගේ අතේ තියෙන මේ පුනිල වගේ එක හැදෙන්නේ. මේකෙන් තමයි ඕගොල්ලෝ ඔය බොන ප්ලාස්ටික් බීම බෝතල් හැදෙන්නේ. මේක මේ පිටපැත්තට මේකට රස්නේ කූරක් ගහලා ඒකට අච්චුවකට දාලා උලම් පොදක් ගහපුවම ඒකෙන් වර්තමානයේ ඔය ලීටර් එකමාර වගේ බෝතල් හැදෙනවා. ඉතින් මේක අවන්නයි. ඒ කියන්නේ මේක වර්තමානයේ තියෙන ස්ප්‍රයිට් ඒ වගේම ඔය කොකාකෝලා වගේ බීම් බෝතල් වලට තමයි මේක ගන්නෙ. ඒ වගේම තමයි මංගා තියෙනවා මේ පොඩි පුනිල් මේවෙන් තමයි රුපියල් 120 220 වගේ බීම් බෝතල් හැදෙන්නේ. ඉතින් මේ බෝතල් වල ගොඩක් ළමයි කරන්නේ උණු වතුර කියන එක. මේවල උණු වතුර නම් කිසිසේත්ම බොන්න එපා. මොකද මේ බෝතල් වල ඒ තියෙන ප්ලාස්ටික් එක අපිට ඇහැට නොපෙනුනට ඒවා අංශු වශයෙන් දිය වෙලා තමන්ගේ ඇඟ ඇතුළට යනවා. ඒ නිසා පිළිකා රෝග, ඒ වගේම වකුගඩු වල අමාරු පෙනහැලි වල ප්‍රශ්න මේ හැම දෙයක්ම ඇති වෙන්නේ මේක ගොඩක් බලපානවා. ඒ වගේම තමයි ඇල් වතුරත් මේ වගේම බොන්න එක නම් මම අනුමත කරන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවද මේ ප්ලාස්ටික් බෝතලයක් දි รา පත් වෙන්න අවුරුදු 400ක් විතර ගත වෙනවා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ කඩෙන් ගේන ඔය රයිස් එහෙම දාලා තියෙන සමහර පැකට් ඒවා තාම දි รา පත් වෙන කාලෙවත් හොයාගෙන නැහැ. ඉතින් ඒ නිසා මේ වගේ දේවල් පරිසරයට මුදා හරින්න එපා. ඕගොල්ලෝ මේ මාවේ කිට්ටුවෙන් ඉන්න නිසා ඕගොල්ලන්ට මතක ඇති දික්ටා සුලිකුණාටුවෙන් මේ පැත්තට වෙච්ච බලපෑම. ඉතින් මේකට ප්‍රධානතම හේතුව තමයි මේ මානවයා විසින් කරපු ඒ පරිසරයට කරපු අසාධාරණ නිසා. අපි බෝතල් දාපු නිසා නෙමෙයිද ඒ ගංගා වලින් ඒ උතුරලා නැවතත් ඒ බෝතල් මේ පොළොවට ආවේ. ඉතින් මේ පරිසරයට විරුද්ධ වෙලා ජීවත් වෙන්න අපි කිසිම කෙනෙක්ට බෑ. ඒ නිසා පුළුවන් තරම් මේ අපද්‍රව්‍ය කියන දේවල් නිසිලස කළමනාකරණය කළා මේවා පරිසරයට බැහැර නොවි ඒවට නිසි විසඳුම් ලබා දෙන්න ඕනේ. ඉතින් ඒ වගේ තමයි ඕගොල්ලන්ට පුළුවන් මේ මම හොයාගත්ත කේජ් වගේ ඕගොල්ලොත් ප්ලාස්ටික් වලට කරන්න පුළුවන්. ඒවට මූල්‍යමය වටිනාකමක් දීලා ඒවා නිසිලස බැහැර ගන්න පුළුවන් ක්‍රම ඕගොල්ලන්ටත් හොයාගන්න පුළුවන්. පුංචි ලොකුයි කියලා කිසිම වෙනසක් නැහැ. හැම කෙනෙක්ටම පුළුවන් පරිසරය ආරක්ෂා කරන්න. එක දවසකට එහෙම නැත්නම් තමන්ගේ උපන්දිනයට හරි ගහක් හිටවන්න. පරිසරයට ආදරය ගන්න. එතකොට තමයි අපිට යහපත් මිනිස්සු වශයෙන් අනාගතේ අපේ පරපුරටම මේ ලස්සන අනාගතයක් හදන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා මම ඔයගොල්ලන්ට කියනවා මේ නැවතත් වතාවක් මේ කේජ් එකට ප්ලාස්ටික් බෝතල් පමණක් දාන්න. පොලිතින් වගේ දේවල් දාන්න එපා. ඉතින් අද දවසේ මගේ කතාව අසා සිටි ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. ඉතින් මේ තියෙන්නේ මැල්ලෝ ගෙදර පාසලේ විදුහල්පතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට මේ කේජ් එක බාර දීලා ඒක අදාළ ස්ථානෙන් ස්ථානගත කරන අවස්ථාවක්.
ඉතින් අද දවසේ මෑල්ලුව ගෙදර මහා විද්‍යාලයට ප්ලාස්ටික් බෝතල් රඳවනේ ලබා දීමේ කටයුත්ත සාර්ථකව නිම කරා. ඉතින් අපි තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඕගොල්ලෝ හැමෝටම ජය වේවා. ඒ වගේම තමයි තව පුංචි ඉල්ලීමක් තියෙනවා කරන්න මගේ YouTube channel එකේ subscribersලා වැඩි කරගන්න මේ වීඩියෝ එක හැමෝටම ෂෙයා කරන්න. ඒ වගේම like එකක් දාලා ඕගොල්ලෝගේ අදහස පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් ඕගොල්ලෝ හැමෝටම බුදු සරණයි.